හරිය පාර්තිකට රැට හරියට හොල්මන් ඉන්නවා. ගාට කාට ඉතින් පස්සෙන් බෙල්ලෙන් මිරිකලා ලේ බොනවා. නංගි මොකද මෙතන තනියෙන් පාරේ යත දරුවෙක් එක්ක ප්‍රොබ්ලම් එකකට ගෙදර. හස්බන්ඩ් තරයිද නන්දම කිව්වද යන්න. එන්න නංගි යමු අපි දෙන්න අපේ ගෙදර. වෙන්නේ පාපා දිදි නන්ද මට ඒව හරිය. ඒයි මොඩියෝ සල්ලි නැද අයිස්ක්‍රීම් එකක් ගන්න. කකා ඉන්නේ කරන් යන්නේ. කිව්වනම් මං අරන් දෙනවනේ. අයි ගන්න තාත්තන එද්ද. මහත්තයෝ අපේ කසාදරේ තව දවස් 3යි තියෙන්නේ. ඇයි පැටිය ඔහම මගේ හිත රිද්දන්නේ ඔයා? තමුසේ මොනවද ඕනි කියනකො? වාතේ. තමුසේ? තමන් කසාද බඳින්න ඉන්න ගෑල් ළමයට ඔහම කතා කරනවද? යහනේ පෙම් කතා ඇසේ අඳුරේ ඇසිලා සුනි ඇ ඔබේ I'm a part-time lover නුඹ නැති රැ නිරන් මල්ලේ කොහෙද ලනුවකුත් අරන් යන්නේ? වැඩක් නෑ කේ ඉඳලා මම මේ එල්ලෙන්න යනවා. එහෙමද? එහෙනම් ඉස්සෙල්ලා ඉක්මනට ගිහිල්ලා අම්මව හම්බෙනවා. ඒ මොකටද අක්කේ? ආන් අම්මා රෙදි වැල ලිහපු එකාව මරන්න හොය ගේවට එදු. Suena ra ra Scooby Doo pa 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 Mage satuට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගේ සතුට එයයි මං ගැනවත් මං නොසිතන තරම් මුළු ලොවට හොරෙන් පෙම් කළා මාගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න ප්‍රේම සිනාද තුලේ නගන් ඇවිදින් යන්න ඒ මොනවද මේ කරලා තියෙන ගෑනු ළමෙක් නේද? ගෑල් ළමෙක්? ආරේ මං ගෑල් ළමෙක් තමයි. ගෑල් ළමෙක්ට බැරි වෙන්න බැරිද? ලස්සනත් නෑ මොලේකුත් නෑ මගේ පවුලත් දුප්පත් මන් දන්නවා බං ඔය ඕනට වැඩි අවංකයි මට ඒක ලොකු හේතුවක් ඔබ කරන්න එපා තම්බුවා සුවඳ මල්වනේ ආදරය සිනාසෙනු පෙනේ මී පිරුණු සුවඳ මල්වනේ මම හිතන ඉතාලිය තමයි ලස්සනම කාන්තාව වෙන්නේ. අපේ අම්මිත් ඉතාලිය. කොහෙද මේ කොස්තත්තේද කොහෙද මේ හිටියේ? කොස්තත්තේ ඉඳලා බෝට්ටුවෙන් ගියාද ඉතාලිය කන්ටේනරේ පටවල යවුවද? අපි අම්මා ඉතාලිය. අපි අනේ මම බන්දින වයසේ ඉන්නේ. එහෙමද මැඩම්? ඔයාගෙත් වයස හරිනේ? ඔව් මැඩම්. හරි එහෙනම්. කවද අපි දෙන බඳින්නේ? ඔය එයා බටහිර රටවල් මිනිස්සු කියනවා ලස්සන කසාදයක් කරගන්න ඕන නම් ආසියාතිකරින් ගෑනු ළමෙක් ගන්න ඕනේ කියලා. මොකද බම් මේ? ඉතින් බලන්න තව කියන්න. ආසියාතිකරින්. හරි. නැත්තම් ලබා ගන්න පින්ම දිවූ මනසන සෙන්න හැකිවූ ලොවේ යම් කෙනෙක් නැතිනම් ඒ ඔබයි නිමකලේ ඔබ රැවටූ අමාරුවෙන් ගොඩනගපු
එපා මෙට්ටිය මේ මං මොකද අනේ මේ වෙලාවේ මේක දීලා යන්න ආවේ. හරි දැන් යන්න එහෙනම් එතකොට මට මුකුත් නැද්ද? අම්මේ යන්න දැන් ආච්චි ඉන්නවයි පුතේ ඔතන. අත්ති බාතුන් එක. අම්මිත් බාතුන් එක. එන්නම් බාත්රූම් එකේ ඉන්නේ නැනේ බොරු කියන්න එපා. බාතුන් දෙකක් තියෙනවා අපේ ගෙදර. අයියා කො එතකොට? අයියා බාතුන් එකේ. බොරු කියනවා හදිට. එහා පැත්තේ ගෙදර මිනිසක්කම එය තමයි වක්කම නොවටම පෙන්වමු ඒ සංගම පෙරටම එමු අපි ශ්‍රී ලාංකික සවියෙන් නැගිමු පෙරටම වැඩියම ගර්වෝදයක් බිහිවේවි නගින්න නුවරඑසි. නගින්න යාපනේසි. නගින්න මංග. ඔව්. යාපනේසි. මම නොදන්න කොළඹ ආදයා මොකයි අවුලෙන්? බස් එක ලෝඩ් කරන්නේ නැද්ද? කොහොමද ඔය කටක් කරලා කෑ ගහන්නේ? මම යන්නේ මහවීසි කියලා කෑ ගහන්නේ. ආදර මధుර අතීතේ ඔබයි සංගීතේ මගේ හද මන්දිරේ මේ රසවන්ති මිහිරි